මොටිවේෂන් කියන්නේ හරිම සුන්දර හැඟීමක්. හැබැයි ඒක දිගටම රැඳෙන දෙයක් නෙමෙයි. එක දවසක් ඔබට මුළු ලෝකෙම දිනන්න පුළුවන් වගේ දැනෙනවා. ඊළඟ දවසේදී ඔබට කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නැහැ. ඇත්තටම සාර්ථක වෙන මිනිස්සු ඒ නිසායි මොටිවේෂන් මත රඳා නොසිටින්නේ. ඔවුන් රඳා සිටින්නේ විනය මත. ඉන්ස්පයර් ලංකාව වෙත ඔබව ආයමත් සාදරයෙන් පිළිගන්නවා. ඔබත් ලොකු ශක්තියකින් වැඩක් පටන් අරගෙන ඊට පස්සේ ටිකෙන් ටික ඒක නතර කර කෙනෙක් නම් මේ වීඩියෝව ඔබ වෙනුවෙන්. අද අපි කතා කරමු සාර්ථකත්වයේ සැබෑ රහස ගැන. සාර්ථකත්වයේ සැබෑ රහස මොටිවේෂන් එක නෙවෙයි. සාර්ථකත්වයේ සැබෑ රහස තමයි විනය. මොටිවේෂන් කියන්නේ ගිනි පුපුරක් වගේ. එය ඔබට මොහොතකට ආලෝකය දෙනවා. නමුත් ඉක්මනින්ම මැකී යනවා. ඔබ වීඩියෝවක් බලලා නැත්නම් වාක්‍යයක් අහලා මොටිවේට් වෙනවා. හැබැයි දවස් කීපයකට පස්සේ ඒ හැඟීම නැති වෙලා යනවා. ඒකට හේතුව තමයි මොටිවේෂන් කියන්නේ හැඟීම් මත රඳා පවතින දෙයක් වීම. හැඟීම් කියන දේවල් වෙනස් වෙනවා. ඔබ මොටිවේෂන් මත පමණක් රඳා සිටියොත් ඔබට ඒ දැනෙන වෙලාවට විතරයි ඔබ ඉදිරියට යන්නේ. විනයට ඔබගේ හැඟීම් වැදගත් නැහැ. ඔබට කරන්න හිතක් නැති වෙලාවට වුණත් ඔබ කල යුතු දේ කිරීම තමයි විනය කියන්නේ. ගිනි අවුවේ පුහුණු වෙන ක්‍රීඩකයෙක් අනිත් අය නිදා සිටියේදී පාඩම් කරන ශිෂ්‍යයෙක්. මේ වගේ අය තමයි විනයට උදාහරණ. විනය කියන්නේ පුරුද්දක්. ඔබගේ මනෝභාවය කුමක් වුවත් ඔබව ඉදිරියට ගෙන යන ක්‍රමවේදයක්. විනය එක දවසකින් ගොඩ නැගෙන්නේ නැහැ. ඒ ගොඩ නැගෙන්නේ එක පොඩි පොරොන්දු ඉටු කිරීමෙන්. සරල දෙයකින් පටන් ගන්න. හැමදාම එකම වෙලාවට අවදි වෙන්න. දිනපතා එක පිටුවක් කියවන්න. විනාඩි 5ක් විතරක් ව්‍යායාම කරන්න. ඔබටම දුන් පොරොන්දු ඉටු කරන්න. ඔබ එය කරන සෑම අවස්ථාවකදීම ඔබට ඔබව විශ්වාස කළ හැකි බව ඔප්පු කරනවා. විනය වර්ධනය වෙන්නේ ඒ විදිහට. විනය අද දින ඔබට අමාරු දෙයක් ලෙස දැනෙන්න පුළුවන්. නමුත් එය හෙට ඔබට නිදහසක් ඇති කරනවා නිසායකයි. ඔබ විනයගත වූ විට ඔබ නිවැරදි ප්‍රතිඵල නිර්මාණය කරනවා. සාර්ථකත්වය කියන්නේ ලොකු දේවල් එකවරක් කිරීමෙන් ලැබෙන දෙයක් නෙවෙයි. සාර්ථකත්වය ලැබෙන්නේ පුංචි දේවල් නැවත නැවත කිරීමෙන්. මොටිවේෂන් කියන්නේ ගමන පටන් ගන්නා දෙය. හැබැයි ඒක අවසන් කරන්නේ විනය. ඒ නිසා ඊළඟ වතාවේ ඔබට දෙයක් කරන්න හිතෙන්නේ නැති වෙලාවට ඔබටම මතක් කරගන්න. ඔබට ඔබ සූදානම් යයි දැනෙන්න අවශ්‍ය නැහැ. ඔබ කල යුත්තේ පටන් ගැනීම පමණයි. මේ වීඩියෝ එක ඔබට වැදගත් කියලා හිතෙනවා නම් ලයික් කරන්න. ඉන්ස්පයර් ලංකා YouTube channel එක subscribe කරන්න. ඒ වගේම තව කෙනෙකුට share කරන්න අමතක කරන්න එපා. සාර්ථකත්වයේ එන්නේ හැඟීම් වලින් නෙවෙයි ක්‍රියාවෙන්.